ජලාශයේ පිහිටීම පිළිබඳව කතා කළොත් මේ සමනල වැව ජලාශයේ තියෙන්නේ නම් කොළඹින් සෑහෙන්න දුර. සෑහෙන්න දුර කිව්වට කිලෝමීටර් 160ක් විතර. ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ නගරයට ආසන්නව කුඹල්ගම සහ කිංචිගුණේ කියන ප්‍රදේශයේ තමයි මේ සමනල වැව පිහිටලා තියෙන්නේ. මේ මනහර වූ සෞන්දර්යයෙන් සමන්විත සමනල වැව විශාල ජලවිදුලි ව්‍යාපෘතියකින් සමන්විතයි කිව්වොත් නිවැරදි. යකඩ නිස්සාරණ තාක්ෂණයේ පරිභාගය හඟවන මනා නිදසුනක් විදිහට මේ සමනල වැව හඳුන්වලා දෙන්න පුළුවන්. මේ ව්‍යාපෘතිය වලවේ ගඟ සහ බෙලිහුල් ඔය එකට එකතු වන ස්ථානයේ තමයි ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් පමණ වන මේ ජලාශයේ හැඩය යූ හැඩයෙන් යුක්තයි. ඇතැම් අය නම් කියනවා මේ සමනල වැව ඉදි කරලා තියෙන්නේ සමනලයෙකුගේ හැඩයෙන් වෙන නිසා සමනල වැව කියලාත් හඳුන්වනවා කියලා. මේ සමනල වැවේ වේල්ල ගැන කතා කරද්දී ප්‍රාථමික වශයෙන් ශ්‍රී ලංකාවේ ජලවිදුලි බල නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන වේල්ලක්. 1992 දී අධිකාරියලත් සමනල වැව ව්‍යාපෘතිය රටෙහි දෙවන විශාලතම ජලවිදුලි ව්‍යාපෘතිය වෙනවා. වසරකට ශක්තිය ගෙගාවොට් 405ක් නිෂ්පාදනය කරනවා. වේල්ල සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ ගල් පුරවල තලලා. මේ වේල්ල බලන්න ආවොත් ඒක පැහැදිලිවම ඔයාලට දැක බලා ගන්නත් පුළුවන්. වේල්ල ඇතුළත මීටර් 500කට වඩා දිග උමගකුත් තියෙනවා. වේල්ල සම්පූර්ණයෙන්ම මීටර් 500ක් දිගයි. ඒ වගේම මීටර් 110ක් පමණ උසයි. පිටවාන් දොරට 3ක් මේ වේල්ලේ තියෙනවා. ඒ වගේම මේ පිටවාන් දොරට 3න්ම තත්පරයකට ඝන මීටර් 3600ක් පිට කරන්නත් පුළුවන්. වේල්ල නිසා සෑදුණු මේ ජලාශයෙන් ඝන මීටර් මිලියන 218කට ආසන්න ජල ප්‍රමාණයක් ගබඩා කරලා තියාගන්නත් පුළුවන්. මේ ජලාශයේ විශේෂතා ගැන කතා කරොත් ජලාශයේ ජලය බෙලිහුල්ලොය මගින් ආරක්ෂා කරගෙන තිබීමත් සමනල වැව ව්‍යාපෘතිය ජපන් සහ කොරියානු ආධාර මත ක්‍රියාත්මක වීමත් වැව නිසා ඇති වූ ජලාශය වටා නව කුළුණු සහ ගම්මාන පිහිටුවීමත් කෘෂිකාර්මික ජල ප්‍රවාහනය සහ විදුලි බලය යන ක්ෂේත්‍ර තුනම මේ සමනල වැවත් එක්ක සම්බන්ධ වෙලා තිබීමත් මෙහි කැපී පෙනෙන ලක්ෂණ වෙනවා. මේ සමනල වැව ව්‍යාපෘතිය ගමට පැමිණීම සහ එහි බලපෑම් පිළිබඳව මොන වගේ අදහස් ටිකක් අපිට ලැබෙයිද? අපි ඒ ගැන දැන් බලමු. 165ක් යට වුණා. ඊට පස්සේ ඉතින් ගම් වලට ඉඩ කඩන් ටිකක් දුන්නා. පොඩක් අයට ඇත්තෙම නෑ. ඒ විශේෂයෙන් පොඩි ගාණක් දීලා තමයි වැවෙන් ඉඳස් කෙල්ලේ. ඒ වලට හරිම හරි තැන් තැන් වල තමයි ඉඩ කඩන් දුන්නේ. එතකොට ඔයාලගේ ඉඩ කඩන් පවා අපි වැඩ කෙරේ ඉතින් අපි වැඩ කිරුවා කුඹුරු. කුඹුරට වෙන අපිට ඒ වෙන ලාභයක් හම්බුන්නේ නෑනේ. ඒක අයිතිකාරයන්ට විතරයිනේ. අපිට අඳා ඉදිරි කියලා මොකුත් හම්බුලා නෑ. හම්බ වෙලා නෑනේ. ඒ කියන්නේ ඔයාලට ඒකෙන් ගොඩක් අවාසි තමයි වෙලා තියෙන්නේ. අවාසි තමයි ඉතින් දැන් නයි ඉතින් මිනිස්සුන්ට දැන් ටිකක් හොඳයි. කලින් තිබුණට වඩා යම් ප්‍රමාණයකට තියෙනවානේ. ඔව් තියෙනවා. මේ කයක් පොරොත්තු වෙලා අපි මේක පටන් අරගෙන ව්‍යාපෘතිය ගමට පැමිණීම නිසා මොන වගේ ආර්ථික, සමාජීය, ඒ වගේම අධ්‍යාපනික වශයෙන් මොන වගේ වාසිදායක තත්ත්වයන්ද අවාසිදායක තත්ත්වයන්ද ලැබෙන කියලා මේ ගම්වාසීන්ගෙන් සහ මේ සමනල වැව ව්‍යාපෘතියේ සංචාරක කර්මාන්තයේ මෙහෙයවන නිලධාරීන්ගෙන් අපිට අසා දැනගන්න ලැබුණා. ඒ වගේම මෙහි තියෙන ආර්ථික වාසි විදිහට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහිවීම, දීවර ගම්මාන බිහිවීම සහ ගොවිතැන මත යැපෙන මිනිස්සුන්ට නව බලාපොරොත්තුවක් නිර්මාණය වීමත් ආර්ථික වාසි විදිහට අසා දැනගන්න ලැබුණා. මේ සමනල වැව ව්‍යාපෘතිය හේතුවෙන් ලැබුණු සමාජ ප්‍රතිලාභ විදිහට ගම තුළ විවිධ සමිති නිර්මාණය වීමත් ගම සහ ව්‍යාපෘතිය අතර සම්බන්ධීකාරකවරුන් නිර්මාණය වීමත් දැක බලා ගන්න පුළුවන් වුණා. ආර්ථික සමාජවලට අමතරව අධ්‍යාපන වශයෙන් මොන වගේ ප්‍රතිලාභද ලැබිලා තියෙන්නේ කිව්වොත්
සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉදිවීමත් ඒ මත නව අධ්‍යාපන වාසි රැසක් නිර්මාණය වීමත් මේ සමනල වැව ව්‍යාපෘතිය ඔස්සේ සිදු වෙලා තියෙනවා. මේ සමනල වැව ව්‍යාපෘතිය හේතුවෙන් ගොවිතැනට මොන වගේ බලපෑමක්ද එල්ල වෙලා තියෙන්නේ කියලා විමසා බලද්දී අත්හැර දමන ලද කුඹුරු ගණනාවක් දක්නට ලැබීමත් ඇතැම් ප්‍රජාවන් හේන් ගොවිතැන්වල නියැලී සිටි ආකාරයත් සිදු වෙලා තියෙනවා. ඊට අමතරව පාරිසරික වශයෙන්ත් විශාල බලපෑමක් මේ ව්‍යාපෘතිය හේතුවෙන් සිදු වෙලා තියෙනවා. මේ ව්‍යාපෘතිය මගින් පාරිසරික හානිය පිළිබඳව සැලකිල්ලට ගනු ලැබුවේ ඉතාමත් අල්ප වශයෙන්. මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු අස්වැන්නේ සහ වගා කරලා තියෙන ඉඩම් අක්කර ප්‍රමාණයන් අඩු වෙලා තියෙනවා. බොහෝ ජලමූලාශ්‍ර ප්‍රමාණයන් නිදී ගොස් තියෙනවා. ඒ වගේම ඒ අනුව පහළ ප්‍රදේශවලට සමනල වේල්ලෙන් මුදාහරින ජලයෙන් 3/2 කාන්දුවෙන් ලැබෙන අතර IR හරහා සැපයේ යුත්තේ 3/1 පමණයි කියලා මේ ගම්වාසීන් සඳහන් කළා. බොහෝ පුද්ගලයන්ට මේ ව්‍යාපෘතිය නිසා යට වෙන ගම්මානවලට වන්දි ලබා දීමක් සිදු කරනු ලැබුවත් ඇතැම් පුද්ගලයන් එම ගම්මානවලින් ඉවත් වීමේදී යම් චිත්ත වේගමය කඩාවැටීමකට මුහුණ දුන් ආකාරයත් සමහරු ප්‍රකාශ කළා. මෙහි වෙනත් වාසි විදිහට ක්‍රමවත් ජල නල පද්ධතියක් ලැබීමත් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමත් දීවර ගම්මානයක් නිර්මාණය වීමත් කියන දේවල ඇතැම් ප්‍රජාවගෙන් අසා දැනගන්නට ලැබුණා. සමනල වැව බලලා තොරතුරු ගන්න ගිය අපි ඔන්න එදා ඔරු පැත්තා. ඔයාලත් ඇවිත් ඒ අත්දැකීම ලබා ගන්න. හරිම විනෝදජනකයි. සමනල වැව ජලාශය වගේම මම දැන් යන්නේ සමනල වැව ව්‍යාපෘතිය පිළිබඳව කතා කරන්න. සවිමත් ශක්තිමත් දෑතින් සොබාදහම මනා ලෙස සංරක්ෂිත ලෙස බොහෝ අවස්ථාවන් වල පරිභෝජනයට ගත්තා. මේ සමනල වැව මනරම් ජලාශයේ ශක්තියෙන් උත්පාදනය කරන ලද පරිභෝජනීය අවස්ථාවක් සනිටුහන් කරන සුවිශේෂ ස්ථානයක් ලෙසද මේ සමනල වැව ජලවිදුලි බලාගාරය හඳුන්වා දෙන්න පුළුවන්. බලංගොඩ මානවයාගෙන් ප්‍රබහමත් වූ ශ්‍රී ලාංකේය විදුලි බල පද්ධතියේ හැරවුම් ලක්ෂයක් වන සමනල වැව ජලවිදුලි බලාගාරය වෙත විදුලි පද්ධතික ජීවියා පිළිබඳ ගැඹුරින් දැනගන්න මේ තොරතුරු ඔබට මනා පිටුවහලක් වේ. මධ්‍ය පරිමාණ දූපත් රාජ්‍යක මධ්‍යගතව පැතිරගත් මධ්‍යම කඳුකරයේ ඒ විභව ශක්තිය ජනනය කොට රටවැසියාට තිළින කරයි. ඒ අතරින් සුවිශාල ජලමූලාශ්‍ර ගංගා ධාරා පරිසර පද්ධති වලින් සිදුවන්නේ නොමිනිය හැකි මෙහෙයක්. මෙවන් වූ පරිසරයක එවන් පුරුෂාර්ථ දැන දැක විට අප මේ පිවිසෙන්නේ සිරුලක එකලු කරන ප්‍රදීපාගාරයක් වෙතටයි. ඒ සමනල වැව ජල විදුලි බලාගාරයයි. බලාගාරයක් යන හදවතක් බඳුයි. ටර්බයින් එක ඇතුළාන්තයේ නැතහොත් හරස්කට දැකීම ඉතා විරල සිදුවීමක්. ඒ අති දුර්ලභ භාග්‍ය මේ වැඩසටහනේදී ඔබට අත්වනු ඇති. මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ 80 දශකයේ අගභාගයේ 1986 1987 කියන කාල සීමාව තුළ තමයි මූලිකවම ජලවිදුලිය නිෂ්පාදනය පදනම් කරගෙන මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේක ආරම්භ කරලා තියෙන්නේ ජාතික විදුලි බල පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා 90 දශකයේ මුල් භාගයේ 1991 1992 කියන කාල සීමාව තුළ. ලංකාව කියන්නේ තුන්වෙනි ලෝකයේ දියුණු වෙන රටක්නේ. ඉතින් මේකත් හදලා තියෙන්නේ විදේශ ආධාර අරගෙන තමයි. ව්‍යාපෘතියේ මුළු වියදම ජපානයෙන් මිලියන 74,313ක්.
මූලිකවම මේ ව්‍යාපෘතියට ආධාර කරලා තියෙන්නේ ජපානය සහ එක්සත් රාජධානී කියන රටවල් දිත්තේ තමයි. ආරම්භයේදී සැලසුම වෙලා තිබිලා තියෙන්නේ මෙගාවොට් 240ක ප්‍රමාණයක් ජනනය කරන්න. ඒකට ජලාශයෙන් නල දෙකකින් ජලය ගන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒත් වේල්ල හදලා ඉවරුණාට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ දකුණු යුර නිසා විශාල ජල කාන්දුවක් සිද්ධ වෙන බව. ඒ නිසා එක නලයයි මේ සඳහා යොදාගෙන තියෙන්නේ. විදුලි බලාගාරය ඇතුලේ තට්ටු 3ක් විතර පොළව යටට තියෙනවා. යටම තට්ටුවේ තමයි දැතිරෝධ ටර්බයින් දෙක ක්‍රියාත්මක වෙන්නේ. ඊට උඩ තට්ටුවේ තමයි විදුලි ජනක දෙක ක්‍රියාත්මක වෙන්නේ. මේ වීඩියෝව නරඹනකොට ඉදිරියේදී ඒ බව දැක බලා ගන්නත් පුළුවන්. බොහෝ අය කියන්නේ මේක අසාර්ථක ව්‍යාපෘතියක් කියලා. ඒකට හේතුව තමයි මේක ජනනය කරන්න බලාපොරොත්තු වෙන විදුලි ප්‍රමාණය ජනනය කරන්න බැරි වුණ නිසා. ඒත් මේකෙන් සාර්ථකව මෙගාවොට් 120ක විදුලියක් ජනනය කරනවා කියලා දැනගන්න ලැබුණා. පහුගිය දවස්වල දකුණු යුරේ හටගත්තු විශාල ජල කාන්දුවක් හේතුවෙන් ඉමහත් කතාබහට ලක් වුණා. කාන්දුව පැවතුනත් ජල නිෂ්පාදනයේ සැලසුම් පරිදි දිගටම සිදු කරගෙන ගියා. ඒ වගේම කාන්දුවෙන් නිකුත් වන ජලය යටිගම් ප්‍රදේශයන්හි කෘෂිකර්මාන්ත කටයුතු සඳහා ජලාශය විසින් නිකුත් කිරීමට නියමිත ජල ප්‍රමාණයෙන් 3/2ක් සැපයූ බවත් ගම්වාසීන් පවා කියා සිටියා. ඒ කියන ඝනමීටර මිලියන 218 කියන්නේ ජලාශයේ ජීවී ධාරිතාව. ඒත් සියල්ලෙහිම එකතුව ගත්තාම ඝනමීටර මිලියන 278ක ධාරිතාවක් රඳවා ගැනීමේ හැකියාවක් මේ සමනල වැව ජලාශයට තියෙනවා. මුළු විදුලි බලාගාරය සහ ජලාශය පාලනය වෙන්නේ ජාතික විදුලි බල මණ්ඩලය මගින් තමයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ විදුලි ජනන මධ්‍යස්ථානයේ තියෙනවා ටර්බයින් දෙකක්. එකම ධාරිතාව මෙගාවොට් 60.62ක් විතර වෙනවා. එතකොට අවුරුද්දකට ශක්ති ජනනය ගිගාවොට් පැය 405ක්ලු. ජල කාන්දුව ගැන කතා කළොත් මේ කාන්දුව නිසා තත්පරයකට ලීටර් 1800ක් විතර කාන්දු වෙනවා. මේක නවත්තන්න රජය සහ එක එක විදිහේ උපක්‍රම භාවිත කරලා තියෙනවා. ජලාශය පහළ ගොවිතැන් ජීවත් වෙන මිනිස්සු කියන්නේ කාන්දුව ඔවුන්ට දේව ආශිර්වාදයක් කියලා. නැත්නම් ඔවුන්ට සිද්ධ වෙනවලු ජලාශයෙන් වතුර නිදහස් කරනකම් බලාගෙන ඉන්න. කොහොම වුණත් ඒ කාන්දුව නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක පමණ පාඩුවකුත් වෙලා තියෙනවා. සමනල වැව ආශ්‍රිතව ස්ථානගතව පවතින රාජකාරිය ඉක්මවා ප්‍රබල මෙහෙවරක ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් නිමග්නව සිටිනවා. නඩත්තු කටයුතු සේම නව්‍ය වූ ශිල්ප උපක්‍රම මෙහිලා මැනවින් සිදු කරනවා. සමනල වැව බලාගාරයේ වෙත ජලය රැගෙන යන නල පද්ධතියේ පිවිසුම පිහිටියේ ජලාශ වේල්ලේ සිට කිලෝමීටර් 5ක් ඈතින්. එය මෙම බලාගාරයේ සතු සුවිශේෂත්වයක්. සමනල වැව ජලාශයේ පහළ වේල්ලේ ඇති උමං ద్వාරය සාමාන්‍ය පුරවැසියෙකුට ගිහින් නරඹාලිය නොහැකි. මේ සුවිසල් දැවැන්ත යෝධ කොන්ක්‍රීට් උමක සහ යකඩ දොරවල් මහා කොන්ක්‍රීට් උළුවසු මේ සෑම එකක්ම උඩින් තියෙන්නේ සමනල වැව ජලාශයේ මහා ප්‍රතාපවත් ජල කඳයි. ජල උත්පාදනයේ වනාහි අඩු මිලකින් නිපදවිය හැකි ශක්තියක්. තම වේගය ප්‍රවේගය බවට පත් කරගත් මෙය ලංකා විදුලි බල මණ්ඩලයේ සතු මේ මානව සම්පත අත්විඳින උද්‍යෝගය අතිමහත්. ශ්‍රී ලාංකේය ඉංජිනේරුවා සතු ශක්තියින් සමග සමනුසුව සමනල වැව විදුලි බලාගාරයේ තවත් වසර 30ක් යනතුරු මෙම ටර්බයිනය ලබා දෙන සේවාවෙන් ආලෝකමත් වනු ඇති. ශ්‍රී ලාංකේය ජල විදුලි උත්පාදනයේ ප්‍රදීප ස්තම්භයක් බඳු සමනල වැව අනාගත විදුලි අභිරක්ෂාව සඳහා අවැසි ඉලක්ක සහගත ක්‍රියාන්විතයට තව තවත් ශක්තිය සම්පාදනය කරනු ඇති. ඔබ සොබාදහම සුරකිමින්ද විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරමින්ද සමනල වැව මෙහෙවරට සාධාරණය ඉටු කරන පුරෝගාමී යුතුයකම් දන්නා මිතුරෙකු වන්න. අහසින් වැටෙන එක ජල බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවිය යුතු බව අපේ අතීත රජවරු පවා කීවේ කෘෂිකර්මාන්තයේ පෙරදරි කරගෙනයි. මේ මතවාදයේ පෙරදරි කරගෙන අපේ අතීත රජවරු එසේ පැවසුවත් එහෙත් ජලයම ජල විදුලිය අරඹයා මහත් අභිමානවත් මෙහෙවරක නිරත වෙනවා. එවැනි එක් බිමක සිටගෙන
අභිමන් කතිකාවත නිමා කර නික්මී යන්නට මත්තෙන් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.